ආයිබුවන් මම පාසලේ නියෝජ්‍ය විදුහල්පති විශේෂ සමගාමී මම කැමති ඇත්තට මේ පාසල මෘදුකාංගය ගැන කතා කරන්න. මොකද විශේෂයෙන් අපේ පාසලේ ප්‍රියන්ත ගුරු මහත්මයා තමයි මේ පාසල කියන මේ අලුත් ලකුණු විශ්ලේෂණය කරන මෘදුකාංගය නිර්මාණය කරේ. ඇත්තට මේක අපේ පාසලේ අධ්‍යාපනය තවදුරටත් ප්‍රමිතිගතකරණය කිරීමේ උත්සාහයක් විදිහට මම දකිනවා. මොකද විශේෂයෙන් තාක්ෂණීය සීඝ්‍රයෙන් දියුණු වෙමින් යන ලෝකයක අපේ අධ්‍යාපනයත් අනිවාර්යයෙන්ම තාක්ෂණෙත් එක්ක ඉදිරියට ගමන් කළ යුතුමයි. ඉතින් අධ්‍යාපනයත් පාසලේ අධ්‍යාපනයත් තාක්ෂණයත් එක්ක එකතු කරලා කටයුතු වඩාත් පහසු කරගන්න යොදාගත් උපක්‍රමයක් විදිහට තමයි මම ඇත්තටම මේ මෘදුකාංගය දකින්නේ. මේකේ තියෙන විශේෂත්වයන් කීපයක් මම දකිනවා. විශේෂයෙන්ම අපිට දරුවන්ගේ ලකුණු මට්ටම් ඉතාමත් පහසුවෙන් විශ්ලේෂණය කරගන්න පුළුවන්. අවශ්‍ය නම් පන්ති මට්ටමින්, ශ්‍රේණි මට්ටමින් අපිට දරුවන්ගේ ලකුණු විශ්ලේෂණය කරගැනීමේ පහසුව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මට තියෙන ලොකුම පහසුව තමයි දරුවන්ගේ ශක්තියින් දුර්වලතා හඳුනා ගැනීමේ ලොකු පහසුවක් තියෙනවා. ඉතාමත් ඉක්මනින්, ඉතාමත් අඩු කාලයකින් අඩු සාධිත දරුවන්ගේ සාධන මට්ටම් පිළිබඳව තොරතුරු ඒ වගේම ඒ ලකුණු විශ්ලේෂණ වාර්තා මේ සියලු දේ අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකෙන් පාසලේ පරිපාලකයෝ වශයෙන් අපිට තියෙන විශාලම වාසිය තමයි දත්ත මත පදනම් වෙලා නිවැරදි තීරණ ගන්න පුළුවන්. මොකද දරුවන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා ගුරුවරුන්ට නව ඉගෙනුම් ක්‍රම වැඩි දියුණු කරන්න අවශ්‍ය පහසුකම් සපයන්න මේ වගේ දේවල් අපිට පාසලේ පරිපාලන විදියට තීරණ ගන්න පහසුව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තමයි මේ ලකුණු විශ්ලේෂණ වාර්තා නිසා දරුවන්ගේ ප්‍රගතිය නිරන්තරයෙන්ම පාසල තුළ අධීක්ෂණයට ලක්වීමක් සිද්ධ වෙනවා. මොකද ඊටමත් අපූර්ව මේකේ තියෙන තව ලොකු විශේෂත්වයක් විදිහට මම දකිනවා දරුවන්ගේ ප්‍රගතිය පාසලේ නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක්වීම. මොකද රූප සටහන් මගින් ප්‍රස්ථාර මගින් පවා මේ ලකුණු විශ්ලේෂණ ලබා ගැනීමේ පහසුව තියෙන නිසා අපිට ඉතාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් අඩු සාහිත්‍ය මට්ටම් වල දරුවන්, ඒ වගේම ඉහළ සාහිත්‍ය මට්ටම් වල දරුවන්. ඒ වගේම තමයි මම ඇත්තටම මට කියන පුළුවන් දෙයක් තමයි මේ දත්ත මත පදනම් වෙලා අපිට අධ්‍යාපනික තීරණ ගැනීමේ හැකියාව මේක නිසා ලැබෙනවා. විශේෂයෙන්ම පාසලක පරිපාලනයට එන චෝදනාවක් තමයි ගොඩක් වෙලාවට ගුරුවරුන්ට කොළ පිරවීමේ කාර්ය ඉතාමත් වැඩි කියලා. මේ නිසා උන්ට අධ්‍යාපනික කාලේ වැඩිපුර කොළ පුරවන්න ගත වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් නමුත් අපේ පාසලේ ඒ වගේ චෝදනාවක් නැහැ. මොකද අපේ පාසලේ ගුරුවරුන්ට අපි කිසිම දත්ත පත්‍රිකාවක් පුරවන්න අවශ්‍ය නැහැ. මොකද හැම දෙයක්ම ඉතාමත් කෙටි කාලයකින් මේ මෘදුකාංගය මගින් ලබා ගන්න උන්ට පහසුකම් සැලසෙන නිසා. ඉතින් මම ඇත්තටම දකින්නේ අපේ පාසලේ සමස්ත අධ්‍යාපනික ප්‍රගතිය ඉහළ නැගීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ මෘදුකාංගය. ඇත්තටම ඔහුට මම සුබ ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ මෘදුකාංග දියුණු කරලා මේ වගේ අපේ පාසලට සීමා නොවි, මේ කලාපයට සීමා නොවි මේක සමස්ත රටටම යොදා ගන්න අවස්ථාව ලැබෙන්න කියලා.